එක පුදුමයක් කියන්නම් ඔය මේ මෙන්න මේ අක්බර් පාලමේ මේ පැත්තේ මේ හරිය තියෙනවා මේ ගහක්. හරි ඒ ගහට කියන්නේත් හිච් ගහ කියලා. හරි හිච් ගහ කියලා තමයි කියන්නේ. හරි එතකොට හේතුවක් තේරෙනවද ඒකට ඒ නම කියන්නේ නැති කියලා. හරි හිච් ගහ. ඒ ගහ මේ සෑහෙන එක එක පැති වලට විහිදලා තියෙන හරි ගහක්. මේ ඒකේ තියෙන මේ දැන් සාමාන්‍යයෙන් පුදුම හත කියලා කිව්වම මම ඔක්කොම කියන්නේ එකයි කියන්නේ. ඒක පුදුමයක් වෙන්න බලපාන සිරා හේතුවකුත් තියෙනවා. සිරා හේතුව කියන්නේ ඇත්තටමත් මේ ඒක පුදුමයක් වෙන්න බලපාන හේතුවක් තියෙනවා. ඒ වගේම මේ අර ඒක ඇතුළේ ගොම්පාට් කතාවකුත් තියෙනවා මොකක් කර හරි. එතකොට මේ ඒක දින අර සිරා හේතුව තමයි ඔය මේ කඩොලාන ශාක තියෙනවනේ. සාමාන්‍ය වාලක පැත්තේ එහෙම කඩොලාන ශාක හැදෙනවා. මේ මුහුදුබඩ ප්‍රදේශවල තමයි කඩොලාන ශාක හැදෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ මුහුදක් ආසන්නයේ හැදෙනවා මිසක මේ වගේ කඳුකර ප්‍රදේශවල කඩොලාන ශාක හැදෙන්නේ නැහැ. නිසා මේ මගේ මතකේ නිවැරදි නම් අර මුහුද මට්ටමේ ඉඳලා සෑහෙන දුරකින් පිහිටි නැත්නම් ඒ සෑහෙන උසකින් පිහිටි විශාල කඩලාන ශාකයේ වීම තමයි මේකේ තියෙන විශේෂත්වය. හරි මෙච්චර විශාල කඩලාන ශාකයක් අර මහනුවර වගේ ප්‍රදේශයක හැදීම තමයි ඒකේ තියෙන විශේෂය. මගේ මතකේ නිවැරදි නම් වැරදි වෙන්න පුළුවන් මම මේ කියන දේවල්. ඒක තමයි සිරා හේතුව. ඔකේ ආතල් හේතුවකුත් තියෙනවා. ඔකේ කියනවා මේ කතාවට කියනවා ওই කඩලාන ශාකයේ එක එක පැති වලට ඇඹරිලා ගිහිල්ලා දිනනොද. ඕකේ එක එක තැන් තියෙනවා ඉතින් අර බොකු වගේ තියෙනවා ඉන්න පුළුවන් ඉතින් හරිද. එතකොට මේ කියනවා කපල් 7කට ඕනනම් ওই ගහේ ඉන්න පුළුවන් එක කපල් එක්කට අනිත් කපල් එක පේන්නේ නැති වෙන්න හරි කපල් 7කට ඉන්න පුළුවන් කියලා කතාවක් කියනවා. ඉතින් මම ඉඳලා නැහැ මම දන්නේ නැහැ. ඔයාලා කියලා බලන්න. මම අත්දැකීමෙන් දන්නේ නැහැ. හරිද? ඒක ඉතින් ගොම්පාට් එක තමයි මේ ඒ කපල් 7ට එක එක කපල් පෙනුනේ නැති වුණාට ඒකට මේ පැත්තෙන් යන ඕනි කෙනෙක්ට අර කපල් 7ම පේනවා. හරිද? ඒකත් මම දන්නේ නැහැ. මම බලලා නැහැ. හරිද? එහෙම කියනවා. ඔයාලා ඉතින් ඔය ගියොත් එහෙම බලන්න. හරිද? ඔය ගහ පේන්න දිනවා මේ අක්බර් පාලම් පහවිච්ච ගාම තියෙන විශාල ගහක්. මෙතන තමයි කැම්පස්සේ ජිම් එක තියෙන්නේ. ගිහින් ගිහලා බලන්න. හරි? ඔය බලාගෙන යන්න එපා. මෙහෙම ගහ දිහා කටරන් ගන්න එපා. හරි. තව ගොඩක් දේවල් තියෙනවා. මට ඉතින් අර මං ටිකක් විතර කියන්න වැඩි කියන්නේ.